ගණිතේ ලේසිද? හරිම ලේසි. හොඳට තේරෙනවද? හොඳට තේරෙනවා. ප්‍රශ්නයක් අහන්නද? එපා. පොඩි ප්‍රශ්නයක් අහන්න ගණන් ප්‍රශ්නයක්. හොඳේ. අහන්නකෝ බලන්න. බිත්තරයක් රුපියලයි. කොයි පොඩේද? කඩේ මොකක් වුණා ප්‍රශ්නයක් නෑ. බිත්තරයක් රුපියලයි. මං වට රුපියල් 50ක් දෙනවා. ඔයා කඩේ ගිහින් බිත්තර කීයක් ගේනවද? එකක්වත් ගියේ නෑ. ඒ මොකද ඒ? ඔය රුපියල් 50ක් දුන්නත් මං අයිස්ක්‍රීම් කනවා. පිටර කන්නේ. හරි. මං තව ගණන් ප්‍රශ්නයක් අහන්න. ඔයාට මං දෙනවා ඇපල් ගෙඩි දෙකක්. හරි. ඔයා එකක් කනවා. හරි. දැන් ඔයාලගේ ඇපල් ගෙඩි කීයද? දෙකයි. වැරදිනේ. චින් චින් චින්. ඇපල් ගෙඩි දෙකක් දුන්නා. හරි. ඔයා එකක් කෑවා. හරි. දැන් ඔයාලගේ ඇපල් ගෙඩි කීයද? දෙකයි. කොහොමද දෙකක් වෙන්නේ? එකක් අතේ අනිත් එක බඩේ. ඉතින් ඒක බඩේනේ. ඉතින් බඩ මගේනේ. ඇත්තනේ. හරි හරි. ඒක පැත්තකින් තියෙන. තව ගණන් ප්‍රශ්නයක් අහන්න. ඔයාට මන් දෙනවා පිපිඤ්ඤා ගෙඩියක්. හරි. ඒක දෙකට කැපුවම ලැබෙනවා පිපිඤ්ඤා. කෑලි දෙකයි. හරියට හරි. පිපිඤ්ඤා කෑලි දෙකට කැපුවම ලැබෙනවා පිපිඤ්ඤා. කෑලි හතරයි. very good. පිපිඤ්ඤා කෑලි හතරම දෙකට කැපුවම ලැබෙනවා පිපිඤ්ඤා. කෑලි අටයි. හරියට හරි. පිපිඤ්ඤා කෑලි අටම දෙකට කැපුවම දෙකට කැපුවම ලැබෙනවා පිපිඤ්ඤා. සලාදයයි. සලාදේ? හරි. මම තව ගන්න ප්‍රශ්නයක් අහන්නම්කෝ. ඔයාගේ අයියා හිටව නේද? ඕගලන්ගේ අයියට මම 10% පොලියට රුපියල් 100ක් ණයට දෙනවා. කීයද ණයට දෙන්නේ? 100ක්. මාසේ අන්තිමට ඕගලන්ගේ අයියා මට කීයක් දෙනවද? සතයක්වත් දෙන්නේ. ඔයා ගණන් දන්නේ නැහැ. ඔය අපේ අයියව දන්නේ. චින් චින් චින්. ඔය චක්කරේ කොහමද? චක්කරේ නම් හොඳට පුරුවන් චක්කරේ හරි නේද? අපිට චක්කරේ එනේ දෙවරක් දෙක හතරයි හතරවරක් දෙක අටයි යන්නේ වගේ. ඒක නේද චක්කරේ. චක්කරේ පුරුවන් චක්කරේ. එහෙනම් කියන්න බලන්න හතරක් අට කීයද? හතරක් අට කීයද? ඔව් නෝනවරින් හතරනේ. මම නවතත් කිව්වේ විරාණයක් උන්දාති. ඔබ කොහොමද දෙන්නේ?